හැමෝම දන්නවා මේ වචනේ. චිකුන්ගුන්යා කියන්නේ ඒ අර වගේම ඩෙන්ගු වගේම උණක්. එතකොට sudden onset of fever මේකේ severe joint pain එකක් තියෙනවා. උණට වඩා තදට patient තියෙන්නේ joint pain එක. මුළු ඇඟම තලලා දාලා වගේ but මේකේ විශේෂයෙන්ම joint pain එක අපේ එන්නේ ankles වලයි wrists වලයි. වලලු කර සහ කකුල් දෙකේ ankles දෙකේ තමයි තදටම කැක්කුම තියෙන්නේ. එතකොට මේක ජෙනරලි ෆේටල් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඩෙන්ගු අපිට ආවොත් ඒක මාරාන්තික පැත්තට යන්න පුළුවන්. හරියට ට්‍රීට් කරේ නැත්නම් එහෙම නැත්නම් කොම්ප්ලිකේෂන්ස් වලට ගියොත්. නමුත් චිකුන්ගුන්යා කියන එක මාරාන්තික වෙන්නේ නැහැ. හැබැයි මේක long lasting. long lasting කියන්නේ අපිට ගොඩ කාලයක් තිස්සේ මේකේ symptoms තියෙනවා. මේකේ මේන්ම symptom එක මම severe joint pain එක. අපිට උණ හොඳ වුණත් joint pain එක ලොකු කාලයක් තිස්සේ දිග කාලයක් තිස්සේ තියෙන්න පුළුවන් long lasting disease එකක්. එතකොට මේකෙත් වෛරස් එක චිකුන්ගුන්යා වෛරස් එක ඇල්ෆා වෛරස් තමයි මේකේ ජීනස් එක. ඒවා ලොකුවට ඔයගලන්ට වැදගත් වෙන්නේ නැහැ. චිකුන්ගුන්යා වෛරස් එක ඩෙන්ගු හැදුනේ ඩෙන්ගු වෛරස් එකෙන් චිකුන්ගුන්යා හැදෙන්නේ චිකුන්ගුන්යා වෛරස් එකෙන්. ඒ වෛරස් එක අපිට එන්නේ කලින් එක වගේම EDC Aegypti EDC albopictus කියන මදුරුව දෙන්නකින්. එතකොට හැදෙන්නේ බයිට් ටයිම් එක මදුරුව අපිව හපන්නේ අපිට වෛරස් එක එන්න පුළුවන් ට්‍රාන්ස්මිෂන් එක තියෙන්නේ ඩේ ටයිම් එකේ. එහෙනම් ඩෙන්ගු වලයි චිකුන්ගුන්යා වලයි වෙනසක් නෑ වෛරල් ට්‍රාන්ස්මිෂන් එකේ. එතකොට මේ EDC Aegypti EDC albopictus කියන මදුරුවගේ අපි හැමෝම කියන ඩෙන්ගු මදුරුවගේ ඇඟ ඇතුලේ ඩෙන්ගු වෛරස් එක වගේම චිකුන්ගුන්යා වෛරස් එකක් තියෙන්න පුළුවන්. ඩෙන්ගු මදුරුවා කියන මදුරුවා කන වෙලාවේදී අපි වහපන වෙලාවේදී ඩෙන්ගු වෛරස් එක වගේම චිකුන්ගුන්යා වෛරස් එකක් අපිට ට්‍රාන්ස්මිට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එකම මදුරුවා එකම වෙලාවට වෛරස් දෙකම උනත් අපිට දෙන්න පුළුවන්. ඒක නිසා අපිට එහෙනම් ලෙඩේ වළක්වන්න තියෙන ක්‍රමය එකමයි. ඩෙන්ගු වෛරස් එක වළක්ව ගන්න ඩෙන්ගු මදුරු ගහණය වළක්ව ගන්න විදියටම තමයි චිකුන්ගුන්යා වළක්ව ගන්න තියෙන්නේ. මොකද එකම මදුරුවා එකම වෙලාවේදී එකම විදියට තමයි මනුස්සයාගේ ඇඟට එන්නේ. එහෙනම් ට්‍රාන්ස්මිෂන් එක එකමයි වෛරස් එකේ වෙනස විතරයි තියෙන්නේ. එතකොට එන වෛරස් එක ඩෙන්ගු වුණොත් හැදෙන්නේ ඩෙන්ගු වෛරස්, එන වෛරස් එක චිකුන්ගුන්යා වුණොත් හැදෙන්නේ චිකුන්ගුන්යා ෆීවර් එක. චිකුන්ගුන්යා ෆීවර් එක අපිට ආවොත් තියෙන ලක්ෂණ තමයි කලින් කිව්වා වගේම හයි ෆීවර් එකක් තියෙනවා, තද උණක් තියෙනවා. මෙන්න මේක තමයි අලාම් වෙන්න ඕන සිම්ප්ටම් එක. සිවියර් ජොයින්ට් පේන් එකක් තියෙනවා අත් කකුල් වල. රිස්ට්ස් වලයි ඇන්කල්ස් වලයි තද කැක්කුමක් තියෙනවා ජොයින්ට්ස් වල. හෙඩේක් එක, ඇඟපත රිදෙන මසල් පේන් එක, මහන්සි ගතිය, හමේ රෑෂ් එක මේව අර විදියටම තියෙන්න පුළුවන්. කසන රෑෂ් එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. ඇඟ පුරාම අර වගේම රතු පාට රෑෂ් එකක් තියෙනවා. නමුත් ඩෙන්ගු වල වගේ තද කැසීමක් මේ රෑෂ් එකේ නැහැ. එතකොට ගොඩක් අයට මේක අපි ඩෙන්ගු වලදීත් මම කිව්වා ඇන්ටිවයිරල්ස් මොනවද දෙන්නේ නැහැ. මේකටත් එහෙමයි ඇන්ටිවයිරල්ස් මොනවත් නැහැ. මේක නිකම්ම අපි රෙස්ට් එකත් එක්ක අපි රෙස්ට් කරනකොට ෆීවර් එක එහෙමම රිසෝල්ව් වෙලා යනවා. නමුත් මං ඉස්සෙල්ලා කිව්ව ජොයින්ට් පේන් එක සමහරුන්ට සති ගාණක් මාස ගාණක් අපිට ආතරයිටිස් වගේ ලෙඩක් තියෙන කෙනෙකුට උනම් ඒ ආතරයිටිස් එක්සසබේට් වෙලා වැඩි වෙලා ඒ පේන් එක අවුරුදු ගාණක් වුණත් තියෙන්න පුළුවන්. චිකුන්ගුන්යා හැදිච්ච පේන් එක ආතරයිටිස් තියෙන කෙනෙක්ට නම් හැදෙන්නේ චිකුන්ගුන්යා අවුරුදු ගාණක් ඒ පේන් එක තියෙන්න පුළුවන්. මොකද ආතරයිටිස් වලදීත් කොහොමත් ජොයින්ට් කැක්කුමක් තියෙනවා. ඒ කැක්කුම උඩ චිකුන්ගුන්යා හැදුනොත් ඒක එක්සසබේට් වෙලා සිවියර් පේන් එකක් කාලයක් තිස්සේ තියෙන්න පුළුවන්. ඒක නිසා හොඳ හෙල්දි ඇඩල්ට් කෙනෙකුට මොනම ලෙඩක්වත් නැති කෙනෙකුට උනත් චිකුන්ගුන්යා හැදුනොත් උණ හොඳ වෙලත් කාලයක් යනකම් ජොයින්ට් පේන් එක තියෙනවා. අපි නොදැන අපිට හැදිලා තියෙන චිකුන්ගුන්යා කියලා දැනගන්න පුළුවන්. අපිට ෆීවර් එකක් හැදිලා හොඳ වෙලා යනවා. නමුත් ෆීවර් එක හැදිලා සති ගාණක් යනකදු ජොයින්ට් පේන් එකක් තිබුණා නම් අපි මොනවත් ඉන්වෙස්ටිගේෂන් කළා නැතත් අපි මොනවත් විශේෂයෙන් ඒකට ට්‍රීට් කළා නැතත් අපිට හැදිලා තියෙන චිකුන්ගුන්යා වෙන්නේ නැති කියලා අපිට assumption එකකට එන්න පුළුවන්. එතකොට මොන විදියකින් හරි අපිට චිකුන්ගුන්යා හැදුනොත් ඒක උනත් කොම්ප්ලිකේෂන්ස් වලට යන්න පුළුවන් ෆේටල් නොඋනත් හරියට ට්‍රීට් කරේ නැත රෙස්ට් එක ගත්තේ නැත්නම් හැදිලා තියෙද්දි ගොඩාක් මහන්සි වෙනවා නම් ෆීවර් එක අඩු කරන්න මොනවද දෙයක් කරේ නැත්නම් එහෙම නැත්නම් අපිට ඇවිල්ලා තියෙන චිකුන්ගුන්යා වෛරල් ලෝඩ් එක ගොඩක් වැඩි නම් එක මදුරුවෙක්ගෙන් එන්න පුළුවන් වෛරස් ප්‍රමාණයක් තියෙනවා අපි ඔය මදුරුව ලොකු ගහණයක් තියෙන තැනක මොකක් හරි හේතුවක් නිසා මදුරුව ගොඩකට එක්ස්පෝස් වුණොත් අපේ ඇඟට එන්න පුළුවන් වෛරල් ලෝඩ් එක වැඩි වෙනවා වෛරල් ලෝඩ් එක වැඩි වුණොත් ඇඟ ඇතුලේ වෛරල් ලෝඩ් එක වැඩි වෙලා ඒකෙන් එන්න පුළුවන් කොම්ප්ලිකේෂන්ස් වැඩි වෙනවා
මේ කම්ප්ලිකේෂන්ස් වලදී චිකුන්ගුන්යා වල කම්ප්ලිකේෂන්ස් වලට යනවා ගොඩක් අඩුයි. නමුත් ඒ කම්ප්ලිකේෂන්ස් වලට ගියොත් අපිට ස්නායු පද්ධතිය ආශ්‍රිත ඒ වගේම කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක අපේ රුධිර සංසරණ පද්ධතිය ආශ්‍රිත කම්ප්ලිකේෂන්ස් වලට යන්න පුළුවන්. හෘදය ආශ්‍රිත කම්ප්ලිකේෂන්ස් වලට ගොඩක් යන්න පුළුවන්. ඒක තමයි අපේ මේ වෛරස් එක අපේ බ්ලඩ් වලට එකතු වෙලා බ්ලඩ් හරහා මොළයට ගියොත් එන්කෙෆලයිටිස් මොළේ උණ කියන එක එන්න පුළුවන්. ඒ වගේම අපේ ගිලන් බාරේ සින්ඩ්‍රෝම් කියලා එකක් තියෙනවා. අපේ පහළ ඉඳලා කකුල් දෙකේ ඉඳලා උඩට ටික ඇඟ පණ නැති වෙගෙන එන ලෙඩක්. මේක උනත් එන්න පුළුවන් මේ අපිට ඒ ලෙඩේ එන්න පුළුවන් probability එක වැඩි වෙලා අපේ ඇඟේ ඒකට අදාළ ඇන්ටිබොඩීස් තිබිලා ගිලන් බාරේ වලට අදාළ ඇන්ටිබොඩීස් තිබුණොත් ඒ අතරේ එයාට චිකුන්ගුන්යා හැදුනොත් ඒ චිකුන්ගුන්යා වෛරස් එක ඒක එක්සසබේට් කරලා අපිට ගිලන් බාරේ හැදෙන්න පුළුවන්. එහෙමයි ඒක වෙන්නේ. ගිලන් බාරේ සින්ඩ්‍රෝම් එක හැදෙන්න පුළුවන් විදිහ ඇන්ටිජන්ස් අපේ ඇඟ ඇතුලේ තිබිලා ඒක එක්සසබේට් වෙනවා චිකුන්ගුන්යා වෛරස් එක නිසා. ඒ විදිහට වෙන්න පුළුවන්. මේ කම්ප්ලිකේෂන්ස් වලට යනවා ගොඩක් අඩුයි. කාඩියෝවැස්කියුලර් සිස්ටම් එක ආශ්‍රිත වෙන්න පුළුවන් කම්ප්ලිකේෂන්ස් තමයි අපිට හાર્ට් අර ඩෙන්ගු වල වගේම වෛරස් එක ඇඟ ඇතුළට ඇවිල්ලා වෛරස් එක හાર્ට් එක ඇතුළට ගිහිල්ලා හાર્ට් එක හරහා බ්ලඩ් වෙසල්ස් එක වලට ගිහිල්ලා බ්ලඩ් වෙසල්ස් වල ලීකින් වැඩි කරලා එළියට බ්ලඩ් ලීක් වෙලා හાર્ට් එකෙන් බ්ලඩ් ලීක් වෙලා හાર્ට් එකේ බ්ලඩ් වොලියුම් එක අඩු වෙලා හાર્ට් ෆේලියර් කියලා කන්ඩිෂන් එකක් එනවා. ඒ හાર્ට් ෆේලියර් එකකට යන්න පුළුවන් චිකුන්ගුන්යා නිසා. ඒක නිසා චිකුන්ගුන්යා හැදුනොතින් පරිස්සම් වෙන්න ඕනේ. ඒක කම්ප්ලිකේට් වෙන්න නොදී. කම්ප්ලිකේෂන්ස් වලට යන ප්‍රතිශතය හරිම අඩුයි. නමුත් චිකුන්ගුන්යා නිව්බෝර්න්ස් වලට චූටිම ළමයින්ට හැදුනොතින් එහෙම නැත්නම් ගොඩක් තියෙන ඩල්ට් කෙනෙකුට එහෙම නැත්නම් එක්ස්ට්‍රීමිටීස් ඔෆ් ඒජ් වයස කෙනෙකුට හැදුනොතින් ඒකෙදි සිවියර් වෙන්න පුළුවන්. චිකුන්ගුන්යා ගොඩක් අමාරු වෙන්න පුළුවන්. ප්‍රධානම කොමෝබිඩිටි එක තමයි මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආතරයිටිස්. ආතරයිටිස් කෙනෙකුට චිකුන්ගුන්යා හැදුනොතින් ඒ පේන් එක unbearable pain එකක් කියලා අපි කියන්නේ දරා ගන්න බැරි තරම් කැක්කුමක්. නමුත් මම ඉස්සෙල්ලා කිව්වා ඩයග්නොසිස් දැන් අපි මේ චිකුන්ගුන්යා කියලා අපි ඉස්සෙල්ලාම ඩයග්නොස් කරගන්න ඕනේ. එතකොට ඩයග්නොස් කරගන්නේ චිකුන්ගුන්යාමයි කියලා දැනගන්නේ ෆීවර් එකත් එක්ක එන මේ සිවියර් ජොයින්ට් පේන් එකෙන්. ඊට පස්සේ ඒක අයිඩෙන්ටිෆයි කරගන්න ඉස්සෙල්ලා ඩෙන්ගු වල වගේම අපි PCR කරනවා බ්ලඩ් අරගෙන බලනවා චිකුන්ගුන්යා වෛරස් එක තියෙනවද කියලා. IgM IgG ඇන්ටිබොඩීස් චෙක් කරනවා. ඇන්ටිබොඩි එක ඇඟේ දවස් 3-4ක් ගිහිල්ලා නම් මුල් දවස් 5 ඇතුළත අපි බලනවා PCR කරලා වෛරස් එක තියෙද කියලා. දවස් 5-6ක් ගියාට පස්සේ 5 පැන්නට පස්සේ වෛරස් එකට against අපේ ඇඟේ ඇන්ටිබොඩීස් හැදෙනවා ප්‍රතිදේහ හැදෙනවා. අපි 5 පැන්නට පස්සේ බලනවා ප්‍රතිදේහයන් ඇතුලේ හැදිලාද කියලා චිකුන්ගුන්යා වලට against. ඊට අමතරව එලයිසා කියලා අපි එන්සයිම්ස් වලින් කරන ටෙස්ට් එකක් තියෙනවා. මේක අපි ලංකාවේ ලොකුවට ප්‍රැක්ටිස් කරන්නේ නැහැ. නමුත් මෙහෙම ටෙස්ට් එකක් ලෝකේ අවේලබල් වෙනවා. අපි ලංකාවේ කරන්නේ මෙන්න මේ IgM කියන එකයි IgG ඇන්ටිබොඩි ටෙස්ට් කියන දෙක. ගොඩක් වෙලාවට හේතුව patient ෆීවර් තියෙනවා. ෆීවර් ටික කාලයක් තියාගෙන ඉන්නවා. ඉස්සල්ලාම අපි ඩෙන්ගු කියලා හිතලා ඩෙන්ගු ටෙස්ට් එක කරනවා. නමුත් ඩෙන්ගු ටෙස්ට් නෙගටිව් වෙනවා. ඒත් එක්කම සිවියර් ෆීවර් හොඳ වෙනවා. නමුත් සිවියර් ජොයින්ට් පේන් එකක් තියෙනවා. අපි එතකොට IgM එකක් කරලා බැලුවොත් එතනදී චිකුන්ගුන්යා වෛරස් එකට against antibodies තියෙනවා කියලා identify වෙනවා. එතකොට IgM එකෙන් තමයි අපි ලංකාවේ ගොඩක් වෙලාවට චිකුන්ගුන්යා identify කරගන්නේ blood test එකක් විදිහට. නමුත් වැඩියෙන්ම identify කරගන්නේ මෙන්න මේ clinical symptoms වලින් අපිට severe joint pain එකක් එක්ක එන fever එකෙන් තමයි චිකුන්ගුන්යා identify කරගන්නේ. හරි චිකුන්ගුන්යා ආවට පස්සේ අපි ඒකට ට්‍රීට් කරන්න ඕනේ. ඒකටත් ඩෙන්ගු වලදී වගේම ඇන්ටිවයිරල් ට්‍රීට්මන්ට් එකක් නැහැ. වෛරස් එකට against දෙන්න ට්‍රීට්මන්ට් එකක් නැහැ. වෛරල් ලෝඩ් එක අඩු කරන්න ට්‍රීට්මන්ට් එකක් නැහැ. අපි කරන්නේ අපිට ආපු වෛරස් එක නිසා ආපු ලෙඩේට සපෝට් එකක් දෙන එක. අර වගේම ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එකක් කරන්න ඕන. හොඳට වතුර බොන්න ඕනේ. මම කිව්වා ඒකෙදිත් ලීකින් ස්ටේජ් එකකට යනවා. නමුත් ඩෙන්ගු තරම් ඒක බරපතල නැහැ. නමුත් ඇඟ ඇතුලේ උණක් තියෙන නිසා අපි ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක හරියට කරගෙන යන්න ඕනේ. ඒ වගේම හොඳ රෙස්ට් එකක් ඩෙන්ගු වලදී චිකුන්ගුන්යා වලදී දෙන්න ඕනේ. හේතුව patient ගේ මේන්ම කම්ප්ලේන්ට් එක ජොයින්ට් පේන් එක. එහෙනම් ජොයින්ට් වලට පේන් එක අඩු වෙන්න නම් ජොයින්ට් වැඩ කරන එක අඩු වෙන්න ඕනේ. අපි ඇවිද්දත් අපේ ජොයින්ට්ස් වැඩ කරනවා. ඒකෙන් එතකොට රෙස්ට් එකක් එන්නේ නැහැ. එහෙනම් පුළුවන් තරම් රෙස්ට් කරන්න ජොයින්ට්ස් වලට ඒක එෆෙක්ට් වෙනවා අඩු වෙනවා. පේන් එක තව වැඩි වෙන එක අඩු වෙනවා. ඒක නිසා පුළුවන් තරම් රෙස්ටිං තමයි
චිකුන්ගුන්යා වලදී කරන්න ඕන. අපි ෆ්ලුයිඩ් රිප්ලේස්මන්ට් එක කරන ගමන් පේන් එක අඩු කරන්න පැරසිටමෝල් දෙනවා. ෆීවර් අඩු කරන්නයි පේන් එක අඩු කරන්නයි පැරසිටමෝල් දෙනවා. අපි මං ඉස්සෙල්ලා කිව්වා ඩෙන්ගු චිකුන්ගුන්යා කියන දෙකම ගොඩක් එක වගේ ලෙඩ. එහෙනම් අපි ඉස්සෙල්ලම මේ දෙක ඩිෆරෙන්ෂಿಯේට් කරගන්න ඕන. මේ ඩෙන්ගු මේ චිකුන්ගුන්යා. එතකොට චිකුන්ගුන්යා හැදුන කෙනෙක්ට ජොයින්ට් පේන් එකට මං ඉස්සෙල්ලා කිව්වා ඇස්ප්‍රීන්, බෲෆන් වගේ NSAIDs දෙන්න පුළුවන්. නමුත් අපි එතනදී මුලින් මේ ඩෙන්ගු නෙමෙයි කියලා රූල් අවුට් කරගන්න ඕනේ. අපිට NSAIDs දෙන්න බෑ. ඇස්ප්‍රීන් බෲෆන් දෙන්න බෑ. මේක ඩෙන්ගු කියලා කන්ෆර්ම් කරගන්නකම්. අපි මේක ඩෙන්ගු නෙමෙයි මේ චිකුන්ගුන්යා කියලා බ්ලඩ් ටෙස්ට් එකකින් අයිඩෙන්ටිෆයි කරගත්තට පස්සේ අපිට බෲෆන් වලට යන්න පුළුවන්. නමුත් අපි රිස්ක් එකක් අරගෙන සිවියර් ජොයින්ට් පේන් එකක් එක්ක ෆීවර් ආවා කියලා මුලදිම ඔය කියපු NSAIDs ගන්න යන්නේ නැහැ. අපි ඩෙන්ගු වලට අදාළ ටෙස්ට් කරලා මේක ඩෙන්ගු නෙමෙයි කියලා රූල් අවුට් කළා චිකුන්ගුන්යා වලට අදාළ ටෙස්ට් කරලා චිකුන්ගුන්යා කියලා කන්ෆර්ම් කරලා ඊට පස්සේ NSAIDs දෙන්න පුළුවන්. මොකද ගොඩාක් වෙලාවට චිකුන්ගුන්යා වලදී අපිට ඒ කියපු NSAIDs වලට යන්න වෙනවා. හේතුව තද පේන් එකක් එන්නේ පැරසිටමෝල් වලට ඒ පේන් එක ආන්සර් කරන්නේ නැහැ. එහෙනම් අපි මං ඉස්සෙල්ලා කියපු ඩයග්නෝසිස් මෙතඩ්ස් බ්ලඩ් ටෙස්ට් ටික කරලා ඩෙන්ගු නෙමෙයි කියලා කන්ෆර්ම් කරගෙන මේ තියෙන්නේ චිකුන්ගුන්යා කියලා කන්ෆර්ම් කරගෙන මේවට යන්න පුළුවන්. ඒ වගේම සමහරුන්ට ෆිසියෝതെරපි වලට උනත් ප්‍රොලොං ජොයින්ට් පේන් එකක් තියෙනවා නම් කාලයක් තිස්සේ පවතින ජොයින්ට් පේන් එකක් තියෙනවා නම් sorry ෆිසියෝതെරපි වලට උනත් යන්න වෙන වෙලාවල් තියෙනවා. ඒක නිසා ඒ පේෂන්ට්ගෙන් පේෂන්ට් මේක වෙනස් වෙනවා. Tamanට තියෙන කන්ඩිෂන් එක අනුව, Tamanගේ තියෙන ස්ටේටස් එක අනුව අපි ඒ සපෝටිව් කියා වෙනස් කරන්න වෙනවා. එතකොට අපි මේකෙදිත් එන එක නවත්ත ගන්න තියෙන්නේ මදුරු ගහණය අඩු කරන එක, මදුරුව අපිව කණ එක නතර කරගන්න එක. එහෙනම් ඒ ඩෙන්ගු සේම් මදුරුවමයි ඩෙන්ගු මදුරුවමයි මේක හැබෝ කරන්නේ. එහෙනම් අපි නිසල ජලය එකතු වෙන තැන් අඩු කරන එක කරන්න ඕන. මදුරුව අපිට මදුරුවගෙන් අපිට වෛරස් එක එක නතර කරන්න, මදුරුව අපිව හපන එක නවත්තන්න, රෙපලන්ට්ස් පාවිච්චි කරන්න, නෙට්ස් පාවිච්චි කරන්න, ප්‍රොටෙක්ටිව් ක්ලෝත්ස් පාවිච්චි කරන්න ඕනේ. එතකොට ඩෙන්ගු මදුරුවයි ඩෙන්ගු රෝගයයි චිකුන්ගුන්යා කියන උණයි දෙකම හදන්නේ එකම මදුරුවා. ඒක නිසා මදුරු ගහණය අඩු කළා මදුරුවගෙන් අපිට රෝගය ආසාදනය කරගන්න එක නවත්තන්න එකම ක්‍රම ටිකක් තියෙන්නේ. ඊළඟට COVID-19. දැන් අපි මදුරුවන්ගෙන් බෝ වෙන ලෙඩ දෙක ඩිස්කස් කරා. කොමනස්ම ලෙඩ දෙක මේ දවස්